ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අපි බලමු නේකඩ් කේක් එකක් කොහොමද ඩෙකරේට් කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ කිලෝ 1 ග්‍රෑම් 250ක කේක් එකක්. ඉතින් මේකේ උස බැලුවොත් අපිට අඟල් 6කට කිට්ටු වෙන්න උසක් තියෙනවා. ඉතින් මම මේක දැන් ක්‍රම් කෝට් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේ නේකඩ් කේක් එක කොහොමද අපි ඩෙකරේට් කරගන්නේ කියලා. ඉතින් මම මේ සුදු පාට බටර් අයිසිං එක හදාගෙන තියෙනවා. සුදු පාට අයිසිං එක හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඉතින් මම පයිපින් බෑග් එකක් ආධාරයෙන් මේ විදියට සම්පූර්ණ කේක් එක වටේටම සුදු පාට බටර් අයිසිං එක ගා ගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ නේකඩ් කේක් කියන්නේ අපි සමහරක් වෙලාවට වෙඩින්ග්ස් වලට භාවිතා කරනවා. එතකොට බර්ත්ඩේස් වලටත් භාවිතා කරනවා. ඉතින් ඉතාමත් සරලව ඔයාලට මේ ඩිසයින් එක කරගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ අයිසිං ටික මේ විදියට ගාගත්තට පස්සේ මම ඔෆ්සෙට් පැලට් නයිෆ් එකක් අරගෙන කේක් එකේ උඩ සහ වටේ තියෙන අයිසිං ටික මෙන්න මේ විදියට හොඳට නීට් කරගන්නවා. ඊළඟට මම ස්ක්‍රේපර් එකක් අරගෙන කේක් එක වටේ තියෙන වැඩිපුර අයිසිං ටික මේ විදියට අයින් කරගන්නවා. නේකඩ් කේක් එකක තියෙන විශේෂත්වය තමයි යට තියෙන කේක් ලේයර්ස් ලස්සනට එළියට පේන එක. ඉතින් ක්‍රීම් එක තුනී වෙනකම්ම කීප පාරක් ස්ක්‍රේපර් එකෙන් හූරලා ස්මූත් කරගන්න ඕනේ. ඉතින් අවසානයේදී කේක් එකේ උඩදාරියේ ඉහළට ඇවිත් තියෙන වැඩිපුර ක්‍රීම් ටික පැලට් නයිෆ් එකක් ආධාරයෙන් මෙන්න මේ විදියට මම නීට් කරගන්නවා. ඉතින් බලන්න දැන් අපේ නේකඩ් කේක් එක කොච්චර පිරිසිදුවට සහ ලස්සනට තියෙනවද කියලා. ඉතින් මේ විදියට ඔයාලට නේකඩ් කේක් එකක් ඩෙකරේට් කරගන්න පුළුවන්. නේකඩ් කේක් එක මේ විදියට නෝමලි තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේකට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් දාලා ලස්සනට ඩෙකරේට් කරලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා විශ්වාස කරනවා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.